ඇල්ලෝ ගයිස් ඉතින් ඔයාලා ආදරෙන් පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. මේක තියෙන මගේ මම මෙච්චර කල් එකතු කරපු කාර් කලෙක්ෂන් එක. අපි දැන් බලමු කාර් කලෙක්ෂන් එක. මේ තියෙන ඉතින් මම එකටම එකතු කරපු කාර් එක තමයි Honda Civic එක. මේක මම දරස්සෙන් ගත්තේ 5200ක් වගේ වුණා මේක. දෙපැත්තේ දොරවල් දෙකයි පිටිපස්සේ ඩිකි එකයි ඉස්සරහා බොනට් එකයි මේක අරින්න පුළුවන්. ඉස්සරහා රෝදයට උඩින් තද කරාම මේකේ සද්දයක් ඇහෙනවා වාහනේ සද්ද ඇහෙනවා. දෙපැත්තේ දොරවල් දෙක ඇරියාමත් සද්ද ඇහෙනවා මේ Honda එකේ. මේක තමයි මගේ පළවෙනි මොඩල් කාර් එක. අපි දැන් මේක පැත්තකින් තියාගෙන ඊළඟ එක බලමු. ඊළඟට ඉන්නේ මං ආසම එකක් තමයි ප්‍රාඩෝ එක. මේක ඇවිල්ලා මම මේක ගත්තේ බොර්ලස් ගමුවෙන්. මේක ඇවිල්ලා 6500ක් වගේ වුණා. 6500කට වගේ තමයි ගත්තේ. මේක හැබැයි අරකට වඩා මේ හොඳයි. සිවික් එකට වඩා පිටිපස්සේ ඩිකි එක අරින්න පුළුවන්, ඉස්සරහා බොනට් එක පුළුවන්, දෙපැත්තේ දොරවල් දෙක පුළුවන්. තව මේකේ විශේෂයක් තියෙනවා, මේකේ පිටිපස්සේ දුම යනවා. මම ඒක ඔයාලට තව ටිකකින් පෙන්නන්නම්. මේ ඉස්සරහා ලයිට් ඔක්කොම වැඩ කරනවා. මාරම ලස්සනයි. කිලෝ එකක් එහෙමනම් දන්න බ්ලා කොහොම හරි බර නම් තියෙනවා. කිලෝ ගණන් දන්නේ මම. අපි දැන් බලමු මේකේ මේ පිටිපස්සේ මෙතන බැටරි තුන දාන්න තියෙනවා. බැටරි තුන දැම්මම ලයිට් පත් වෙන ඒවා ඔක්කොම තියෙනවා. බැටරි තුනත් වාහනේට මෙනවා මට නම් හම්බුණා. අනිත් ඇඟවල කොහොමද දන්නේ. අපි දැන් මේකට වතුර දාමු. වතුර මෙන්න මේ වගේ වතුර දාන්න එකක් හම්බ වෙනවා. අපි මේකට වතුර ටිකක් අරගෙන පිටිපස්සේ බොනට් එක අරින්න ඕන. බොනට් එක අරලා එතන තියෙනවා අරින්න එකක් ටැංකිය වගේ. ඒක අරලා අපි ඒකට වතුර මෙන්න මෙතෙන්ට වතුර බින්දු 3-4ක් විතර දාගන්න ඕන. වතුර දාගෙන ඒක වහලා යට ස්විච් එක තියෙනවා. ස්විච් එක ඔන් කරලා ඉස්සරහා තද කරන්න ඕන. එතකොට පිටිපස්සෙන් සද්දෙකුත් ඇහිගෙන දුම යනවා. මෙන්න මේ විදිහට තමයි ලස්සනට දුම යනවා. නිල් පාට ලයිට් එකකුත් තියෙනවා පිටිපස්සේ. ඒක මාරම ලස්සනයි. ලයිට් නිවල බලද්දි පට්ටම ලුක් එකක් තියෙන. ඉතින් ආයේ කියලා වැඩක් නැහැ. දැන් අපි ඒකත් පැත්තකින් තියාගත්තා. දැන් ඊළඟට එන්නේ බට්ටෝ ටික. මේ ටික නම් මම ඔය එළියට යන වෙලාවක නෝමලි ගත්තේ 450ක් එකක් 450යි. මේකත් මම හිතා මේ අර හොට් වීල් බ්‍රෑන්ඩ් එක නෙමෙයි, වෙන බ්‍රෑන්ඩ් එකක්. ඒක නිසා තමයි මෙච්චර අඩුවට හම්බෙන්නේ. මේක 450යි. මේක මං හිතන්නේ මේක ඇවිල්ලා හොට් වීල් බ්‍රෑන්ඩ් එකේ. මේක 1950ක් හරි 2000ක් හරි තමයි උනේ. මේ ඔක්කොම එක ප්‍රයිස් එක තමයි. මේකත් ඒ ගානම 1950ක් හරි 2000ක් හරි තමයි. මම මේ ටෝටල් ප්‍රයිස් එක තමයි යටින් දාලා තියෙන්නේ. ඊළඟට මං ආස කරපු සෙට් එකක් තමයි මෙන්න මේ පොඩි කාර් සෙට් එක. මේක තිබුණේ නෝ ලිමිට් එකේ. මේකට මේ ඔක්කොටම 4500ක් ගියා. මේකේ කාර් දෙකක් තිබුණා. මම ඒක පොඩි එක්කෙනෙක්ට දුන්නා. මේකේ ලස්සන මේක හරි කියුට්. මේක මේ කෑල්ලේ අර බොක්ස් එකෙන් බොක්ස් එක ගලවන්න පුළුවන්. මම ඒකයි ගොඩක්ම ගත්තේ. බොක්ස් එක ගලවලා කාර් එකත් එළියට ගන්න පුළුවන්. ඒකයි ඒකේ තියෙන විශේෂත්වය. මේක 4500ක් වගේ වුණා නෝ ලිමිට් එකේ. මේක සෙට් දෙකකට ආවේ. එක සෙට් එකක් තමයි මේ නෝමල් ස්පෝට් කාර් ටික. අනිත් ටික මේ පොලිස් කාර් ටික වෙනම ආවේ. මම මේ දෙකම ගත්තා. ඒකයි 4500ක් වගේ වුණේ. මේක මෙහෙම සෙට් කරලා මේක කරන්න පුළුවන්. කැඩෙන්නේ නැහැ, ගැලවෙන්නේ නැහැ. අපි ඒකත් පැත්තකින් තියාගමු.
ඊළඟට යමු අපේ අනිත් කාර්ටිකට. ඊළඟට ගන්න වෙන්න මේ ක්ලැසික් බට්ට. මේ කලසික් කා එක මං ආසම් කරපු කාරයක් දැක්ක ගවන් ගිහිල කරට ගිහුවම ගත්ත කාර එකක්. මේක ඇවිල්ල 1690ක් වගේ ප්‍රයිසය මට හරිට මතකනෑ ප්‍රයිස් එක 1690ක් වගේ තමයි මතක. මාරම ලස්සන මේක බොක්ස ඇත්තිය නො මේක ඒක විශේෂත්ත මේකේ ඒකත් අපි පැත්තක තියාගමු. ඊළඟට ගම්ම අපි මෙන්න මේක බ්ලා මේක ප්‍රයිස් ඇවිල්ල 1890යි. ඔව් 1890යි. එතකොට මේක 1890 කියන අනිත් කාර් මේ වගේ අනිත් තියෙන හැම කාර් එකක්ම 1890යි. ඇතර මේ කාර් එක ගන්න ප්‍රධානම හේතුව තමයි මම මේ කාර් එකට වගේම මේ බොක්ස් එකට ගොඩක් ආසයි. මේ ඒකයි මේ වර්ගයේ මම ගොඩක්ම ගත්තා. ගොඩක් ගත්තා කියන්නේ දැනට 5ක් 6ක් වගේ මගේ ළඟ තියෙනවා. ඒ අර මේ බොක්ස එක එකුඩෙකුට අන්න වගේ ගහන්න පුළුවන්. ඒක නිසා එක මේ ලස්සනට තියන්න පුළුවන්. මේක මේ ඉස්සරහ ඩිකිය මේ ප්ලාස්ටික් මේකෙත් අර වගේ ලයිට් එක පත් වෙන ඒ ටික තියෙනවා. ඉස්සරහ දොරවල් දෙක අරින්න පුළුවන්, බොනට් එක අරින්න පුළුවන්. සද්ද ඇහෙනවා මේකේ. අපි දැන් ඒකත් වහලා පැත්තකින් තියාගමු. ඊට පස්සේ එනවා බෙන්ස් එකක්, බෙන්ස් ජීප් එකක්. මේ ජීප් එක වෙන්න ඇති මම දන්නේ නැහැ. ජීප් එකක් තමයි. ජීප් එකක් ඉදිරියට තියෙන හින්දා ජීප් එකක් කියනවා. මේකෙත් අර වගේ සද්ද ඇහෙනවා, ලයිට් පත් වෙනවා. දෙපැත්තේ දොරවල් දෙක අරින්න පුළුවන්. ඔය වගේ ටික මේ ජීප් එකෙත් තියෙනවා. ඊට පස්සේ එනවා ඒ කාර් වර්ගයේ මම ආසම කාර් එක තමයි මේ තියෙන්නේ. මේකේ ප්‍රයිස් එක අර ප්‍රයිස් එකම තමයි 1890යි. මං ආසයි මේකේ ලුක් මේ කාර් එකේ ලුක් එකට මම ආසයි. ඉස්සරහ නිකන් අර අමුතු මේ භයානක ලුක් එකක් තියෙනවා. ඒකයි මම මේ කාර් එක ගොඩක් ගත්තේ. මේක තමයි මම ආසම ඒ සෙට් එකෙන් තියෙන ආසම කාර් එක. ඊට පස්සේ අපි ගමු මෙන්න මේකත් ටිකක් පරණ කාර් එකක්. ඒ කියන්නේ මගේ කලෙක්ෂන් එකේ පරණ කාර් එකක්. මේකත් අර දැක්ක ගමන් දැක්ක ආසාවට ගත්ත කාර් එකක්. මේකත් බෝඩ්ලස් එක මෙන් ගත්තේ. මේකේ ෆුල් මෙටල් දොරවල් දෙකක් අරින්න පුළුවන්. එච්චරයි. ඊට පස්සේ ඉන්නවා අපේ ඒකේම බට්ටෙක්. මම හිතන්නේ ඒකෙම බට්ටෙක් තමයි. මම මේ කාර් එකේ වර්ගය හරියටම දන්නේ නැහැ. ඔයාලා දන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඇත්ත වශයෙන්ම කිව්වොත් මම ගොඩක් කාර් එකතු කරාට ඒ කාර් වල වර්ගය දන්නේ නැහැ. ඒ වුණාට ලස්සනට ආසාවට එකතු කරනවා වර්ගේ දන්නේ. මේ තියෙන්නේ බයික් එක. මේක බයික් එකේ වර්ගය දන්නේ නැහැ. ඔයාලා වර්ගය දන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම වර්ගය දන්නේ නැහැ. හැබැයි වුණාට මම එකතු කරනවා. මම ඒකට ආසයි. මේකත් ඇවිල්ලා මේක 1750යි. මේක ගත්තේ මම ආපිකෝ එකකින්. ඇත්තටම 1750ට මේක ලාභයි. මොකද මේ බොක්ස් එකත් එක්ක මාරම ලාභයි මේක. මේ ඊළඟට අපි ගන්නවා අපේ මගේ කලෙක්ෂන් එකේ තියෙන ලොකුම සහ ගණන් වැඩිම එක්කෙන. මේක ඇවිල්ලා ප්‍රයිස් වෙනවා. මේක ප්‍රයිස් එක ඇවිල්ලා 42500යි. ඇත්තරම මේක තමයි ඩිෆෙන්ඩර් එක මගේ කලෙක්ෂන් එකේ තියෙන දැනට තියෙන ලොකුම එක. මේකට තව බොඩියක් තියෙනවා කොළ පාට. ඒ කියන්නේ බොඩි එකක් තියෙනවා තව. ඒකත් මම පෙන්නන්නම් පස්සේ. මේකේ අප්ඩේට් කරලා තියෙනවා මම අප්ඩේට් කරපු ඒවයි. මේ බැටරි එක අරගෙන තියෙනවා. මම මේ බැටරි එක පිටිපස්සට ලයිට් එකක් ගහලා තියෙනවා. ඒක නම් නාතල් එකට ගහපු එකක්. දන්නවනේ ඉතින් පිස්සු හැදුනාම ඊට පස්සේ ඔයිල් ෂොක් දාලා දිනවා. ඔරිජිනල් ෂොක්ස් එක මම ෂොක් අයින් කරා. ඊට
ඊට පස්සේ බොඩි එක මම ඔයාලට පෙන්නන්නම් බොඩි එක හයි කරලා අප්ඩේට් කරපු ටික පොඩ්ඩක් හැරවෙනවා මදි වගේ ඉගන්නේ බයි කරපු ගමන්ට වඩා ටයක් කර ස්පූත් ගති පොඩ්ඩක් කඩු වගේ මේ ලයිට් එක දාලා තියෙනවා ඉට පස් උඩ LED බාර් ලයිට් බාර එක හල් තියෙනවා කේබල් එක දාලා තියෙනවා එන්න මේක තමයි මගේ කලෙක්ෂන් එක තියෙන ලොකුම කා එක කියන්නේ ඩිෆෙන්ඩර් එක එහෙනම් අපි වෙන වීඩියෝ එකකින් හම්බෙමු guys subscribe කරන්න like කරන්න share කරන්න bye